අපි ආයෙ නැවත සාරාංශ කරොත් ජීවයේ රසායනික පදනම සහ සෛලීය පදනම යටතේ පළවෙනිදම අපි ජීවී ද්‍රව්‍යවල මූලද්‍රව්‍යමය සම්මිතිය ගැන කතා කරනවා. ජීවීන්ගේ ප්‍රධාන කාබනික සංයෝගවල ස්වභාවය සහ කෘත්‍ය ගැන කතා කරනවා. ඊට පස්සේ අපි සෛලය සහ සෛල සංවිධානය ගැන දැනුම් පුහුණු කර ගැනීමට අන්වීක්ෂණ දායකත්වය ගැන කතා කරනවා. සෛලය සහ සෛල වාදය ගැන ඓතිහාසික පසුබිම අපි කතා කරනවා. ඊළඟට උපසෛලීය ඒකකවල ව්‍යුහය සහ කෘත්‍ය කතා කරනවා. ඒහා සමගාමීව සෛල සංවිධානය යටතේ ප්‍රාග්ඥාෂ්ටික සෛල සහ ශූන්‍යාෂ්ටික සෛල ගැන කතා කරනවා. සෛල චක්‍රය සහ සෛල විභාජනය ගැන කතා කරනවා. පරිවෘත්තීය ක්‍රියාවල ශක්ති සම්බන්ධතාව ගැන අපි අවසාන වශයෙන් අනුමාත්‍රකාවක් ලෙස කතා කරනවා. ඒ අර්ථයේ ATP අණුව එන්සයිම ගැන